දවසක් මගෙන් යාළුවෙක් නුවර ගැන වචන ටිකක් ලියලා දෙන්න කිව්වා. දිගටම කරදර කරනවා මම ලියන කෙනෙක් නෙවෙයි කියන කෙනෙක් විතරයි. කරදරේ වැඩි නිසාම මම ලියපු වචන ටික ලොවට උරුම අරුම නුවර මහනුවර. හැමදාම ශ්‍රී දරදා මාලිගා පෙරහැරේ නිවේදන කර්තව්‍ය පටන් ගන්නකොට මේ වචන ටිකකින් පටන් ගන්න මං පුරුදු වුණා. ලොවට උරුම අරුම නුවර මහනුවර. මෙතන ලියන අය ගොඩක් ඉන්නවා. ඒ ලියන ගොඩක් අය අතරේ මහාචාර්යතුමනි පළවෙනි නවකතාව ලියන්න පළවෙනි වගන්තිය ලියන්න හරිය අපහසුයි. පොඩි අත්දැකීමක් කියන්නටද? මේ පළවෙනි වගන්තිය ලියනකොට පින්තූරයක් පොලේ ගහලා එතනට මූත්‍රා කළ දර්ශනයකින් වගන්තියක් ආරම්භ කරා කිව්වොත් ඇයි මේ වෙලාවේ මෙතන ඉන්නෝ? ලියු දේවල් මම මතක් කරොත් මන්දාරම් මුයන නිසල දියවත අසනග වැසි විස ඔඹර දෙවත විතරක් නෙවෙයි 2011 ගිරග සසල විය නම් වූ ඒ කෘතිය තුල ස්වර්ණ සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් බවට පත් වෙනවා. ඇයි මෙහෙම සටහනකුත් තියලා තියෙනවා? මම ලියන දේවල් මම නැවත නැවත කියවමින් මම ඒවා විඳිනවා. මගේ අතින් යම් කොටසක් ඊටාම හොඳට ලියුණා කියලා මට දැනුණොත් ඒ කොටස මම නැවත නැවත කියවමින් රස විඳිනවා. මම මෙතනින් නික්ම යන්නට කලින් නික්ම නොයන්නමි කෘතියේ අයිතිකරු ලේඛිකාව දර්ශනා ශම්මි විජේතිලක එන්න කතා කරමු සියල්ලන්ට. සුබ උදෑසනක්. මං කතිකෙක් විදියට නම් දක්ෂ නැහැ. මේ මට ඇත්තටම මේ ආරාධනාව කරේ හරින්ද්‍රනාත් කේමින්ද මල්ලි. මම ඉතින් කිව්වා ඇත්තට මං අංක විද්‍යාව ගැනවත් ජ්‍යොතිෂ ගැනවත් දන්නේ නැහැ. ජ්‍යොතිෂ ගැන යමක් දැනගත්තත් අංක විද්‍යාව ගැන දන්නේ නැහැ. මම මොනවද කතා කරන්න කියලා. ඒකට කිව්වා සාහිත්‍ය ගැන කතා කරන අපේ මහාචාර්යතුමා ඉන්නවා. මට හිතෙන දෙයක් කතා කරන්න කියලා. මං කිව්වා මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා කොහොමද ගොඩ නැගුණේ කියන එක මං කියන්නම්. මොකද මෙතන විශ්වධරණී සංගරාව නිසා මේ සංගරාවත් සමග මේ අලුත් ලියන කියන අය බිහි වෙනවා. ඒ නිසා මම කියන්නම් මේ ගැන කියලා. ඊට කලින් මම කියන්න ඕනේ ඇත්තටම අංක විද්‍යාව ගැන අපේච්චර සැලකිල්ලක් නැති වුණාට දමිළ සහෝදර සහෝදරියන් අංක විද්‍යාව සමග තමයි මුළු ජීවිතේම දේවල් වලදී අංක විද්‍යාව තමයි භාවිතා කරන්නේ හැම සුබ කටයුත්තකට. මගේ කේන්දරේ බලන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මොකද මගේ 4 කේන්දරේ පාළුයි. මෙයා හුදකලා ජීවිතයක් කිසිම කෙනෙක් සමග කිසිම සම්බන්ධයක් නැති. ඒ කියන්නේ කාලකන්ණි යෝගයක් තියෙන විදිහට තමයි කට්ටිය මගේ කේන්දරය ගැන කිව්වේ. මං කේන්දරේ පැත්තකට දැම්මා. පැත්තකට දාලා මං යන ගමන මං යනවා කියලා හිතාගත්තා. නමුත් එක්තරා අවස්ථාවකදී මෞන ගුරු කියන මේ කේන්ද්‍ර බලන දමිළ ජාතික මේ මහාචාර්යවරයෙකු මගේ කේන්දරේ අරගෙන ගිහින් තිබුණා මගේ සහෝදරියා. එතකොට කියලා තිබුණා මම ලියන්න කියන්න හිතපුවත් කෙනෙක් නෙවෙයි. මොකද මම පොඩි කාලේ වුණත් මේ මට ඉස්පිලි පාපිලිත් ඒ හැටි බෑ. පහේ පන්තියට යනකම් මං හරියට ලියන්න කියන්නවත් දැනගත්ත ළමෙක් නෙවෙයි. නමුත් අපිට කියවන්න ඒ දේවල් තිබුණ නිසා ගොඩ නැගුණා. කොහොම හරි මගේ කේන්දරේ බලන්න ගිහිල්ලා 2005 දී කියලා තිබුණා මේ සැප්තැම්බර් මාසේ මේ ඇයට හිමි අංකය 9 සැප්තැම්බර් මාසේ ඉඳලා ඇයගේ අතට පෑනක් ඇය ප්‍රසිද්ධියටපත් වේ. ඇයගේ අතට පෑනක් ලැබෙනවා. ඇය ලියන කියන කටයුතු වලින් ප්‍රසිද්ධියටපත් වේ කියන.
නමුත් මේ ඒ අවස්ථාව වෙනකොටත් මම එහෙම ලියනවා කියන තැනක හිටියේ නෑ. නමුත් දෛවයේ කොහොම හරි මොකක් හරි සිදුවීමකින් මට ඉබේම ලියන්න කියන සිතුවිල්ල පහළ වුණා. ඒක උනේ ලක්බිම පුවත්පතේ එංගලන්තයේ සැබෑ ලෝකයේ කියන එක ලිපියක් මම ලිව්වා. මොකද මට ලියන්න හිතුනේ එංගලන්තය ගැන එංගලන්තයේ ගියපු අය සැබෑ විස්තරය කියන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවා පානවා. මට ඒකෙන් පිටස්තර වූ දෙයක් කියන්න ඕනකම තිබ්බ නිසා මම එක ලිපියක් ලිව්වා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන එංගලන්ත හිඟන්නෝ කියලා. සාමාන්‍යයෙන් මෙහි ඒ කාලේ වකවානුවේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා කියන්නේ ඉතින් ගොඩක් අය හිතන්නේ ඊටාම මේ හොඳ ඒ කියන්නේ සල්ලිකාරයට තියෙන දෙයක් කියලා. නමුත් ඒ ණය ගැනීමන් එංගලන්ත හිඟන්නොත් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා. මම ඒ හා සම්බන්ධව එංගලන්ත ගැන ලිපියක් ලිව්වා. ඒ ලිපිය මට එවකට හිටියේ සුන්දර නිහතමානී මට කතා කරලා කිව්වා දිගටම ලියන්න බැරිද එංගලන්ත ගැන. මං ඊපාර ලිව්වා. ලියලා ඒ කෙමෙන් ජනප්‍රිය වේගෙන එන ආවල් ඒ ලිපිය හොඳම ලිපිය වුණා ලක්බිම පුවත්පතේ. ඉන්පස්සේ මං ලක්බිම පුවත්පතට පූර්ණ කාලීනව සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ලියලා මට ඒ කියන්නේ මම ලියනවා කියලා දිගට හරහට ලිවීම කරන්නේ නැහැ. මම බොහොම කම්මැලි. කම්මැලි වුණාට මං ගවේෂණය කරනවා. හොයා බලනවා. හැමතිස්සෙම ඇහුම්කන් දෙනවා. මේ ඇහුම්කන් දීම් ගවේෂණය තුලින් තමයි මගේ පොත් බිහි වෙන්නේ. මම මුලින්ම පොත ගිරගස දෙවත ලිව්වේ. ඊට පස්සේ ගිරගස අසලවිය 2010 අවසන් වටේට තේරුණා ස්වර්ණ පුස්තක. ඉන්පස්සේ මම අවුරුදු ගාණක් නිහඬව හිටියා. ඉන්පස්සේ තමයි අසනග වැසි 2017 ලිව්වේ. ඒ අසනග වැසි පොතට මම අවුරුදු 3මාරක් කතරගමත් සමග කතරගම පුරවරේ ගිහිල්ලා සම්බන්ධ වෙලා කතා බහ කරලා ගවේෂණය කරලා ඇහුම්කන් දීලා කතා අහන් ඉඳලා තමයි ලිව්වේ. ඉතින් ඇත්තටම ඒ පොතෙන් තමයි මගේ සාහිත්‍ය ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කියලා හිතුනේ. දැන් අර මහාචාර්යවරයාත් කිව්වා සාහිත්‍ය කියන්නේ ඇහුම්කන් දීලා හොඳ ගවේෂණයක් එහෙම කරන්න ඕන කියලා. හැම පොතක් තුලින්ම ගවේෂණයක් කරලා ඇහුම්කන් දීලා දේවල් ගැන අලුත් දෙයක් ගැන මම ලිව්වා. ඒ ලිවීමත් එක්ක තමයි ওই අසනග වැසි බිහි වුණේ. මට සමහර අවස්ථාවල ওই පාසල් වලට යනවා මම සාහිත්‍ය වලට ගියහම එක්තරා අවස්ථාවක මගෙන් ඇහුව ප්‍රශ්නයක් දරුවෙක් එකරයින් ජනප්‍රිය වුණේ කොහොමද කියලා. මම ඇහුවා එකරයින් මම ජනප්‍රිය වුණාද? ඔව් 2018 සැප්තැම්බර් මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනයේ ඉහළම විකුණුම් තිබ්බ පොත නේද? මං කෝ ඔව්. මට මතක විදිහට ඒ වසරේ ඒ ප්‍රදර්ශනයේ පොත් 25000ක් පිටපත් විකුණුන අසනග වැසි. මං කෝ ඔව් කියලා. නමුත් මං කිව්වා ඒ දරුවට එකරයින් මම ජනප්‍රිය වුණේ නැහැ. ඒ කැපවීම තුලින් තමයි මට ඒ තැනට එන්න පුළුවන් වුණේ. ඒ හා සමානවම තමන් ගැන තියෙන විශ්වාසයත් අභිමානයත් කඩා වැටෙන්නේ නැහැ කියන තැනකට මම ආවා. ඒකේ එක්තරා සිදුවීමක් වුණා. අන්තිම පොත් පහට අසනග වැසි තේරුණු අවස්ථාවේ හේතුපාඨ කිව්වා පළවෙනි ස්ථානයට මගේ පොත් අසනග වැසි ගැන. හේතුපාඨ කියලා ඉවර වෙලා දැන් හැමෝම පොතේ නමත් කියන්න ගත්තා. අසනග වැසි කියලා මේ හම්බ වෙන්නේ. නමුත් ඒ හා සමගම කොළ කෑල්ලක් අරගෙන වෙනත් පොතකට සම්මානය දුන්නා. ඒ අවස්ථාවේ මං කඩා වැටුණා. ඒ අවස්ථාවේ ඇයි මගේ සම්මානයට මට නොදී වෙන කාටවත් දුන්නේ කියලා මං පැත්තකට වුණා නම් මං ලියන්නේ නැහැ ඇත්තටම. මං ඉන්පස්සේ පොත් 5ක් ලිව්වා. මං සාමාන්‍යයෙන් අවුරුදු 3කට වගේ සැරයක් තමයි ලියන්නේ. පොත් 5ක් ලිව්වා. ඒ 5ම
සම්මාන වලට පාත්‍ර වුණා. හොඳම පාඨක සම්මානය ලැබුණා. ඒ වගේ තැනකට එන්න තරම් හිත ශක්තිමත් කරගන්න ඕනේ. මන් දකිනවා සමහරු සම්මාන වලට නිර්දේශුනේ නැහැ කියලා තමන්ගේ පොත එන්නේ ආයි ජීවිතේට ලියන්නේ නැහැ. ලියන එක නවත්තනවා. ඒ වගේ දේවල් වලදී තමන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ශක්තිමත් වීම තමයි තමන්ට ඉදිරි ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දැන් මහාචාර්යවරයා කිව්වා අපිට සාහිත්‍යයක් නැහැ කියලා. ඇත්ත. ඒක මම පිළිගන්නවා. සාහිත්‍යකේ පොත්වලට පොතපත කියවන්න නැඹුරුව අඩුයි. නමුත් අපි හොඳ පොතක් ලිව්වොතින් ඒ නැඹුරුව අපිට ඇති කරන්න පුළුවන්. මම ඒක මයි ගැන අභිමාණයෙන් කියනවා මගේ පොත් ගැන. ඒ කියන්නේ දවසින් දවස හැමදාම දුරකථන ඇමතුම් ලැබෙනවා මේ පොත කියෙව්වා මේ ආකාරයේ මේ ඒ කියන්නේ ඒ පොත නිසා අපි සිංහල කියවන්න පෙළඹුණා. ඒ වගේ කිව්වහම ඇත්තටම ආඩම්බරයක් ඒ වගේ ඇති වෙනවා වගේම හිතට සතුටක් ඇති වෙනවා සාහිත්‍යයට මම යම් දෙයක් කරා නේද කියන සිතුවිල්ලත් එක්ක. ඉතින් ඇත්තටම මහාචාර්යතුමා කිව්වට සාහිත්‍ය කඩමැටලයි කියලා මම එක්තරා ලේඛකයෙක් දැක්කා. ඔහු දැන්වීමක් දාලා තිබුණා Facebook එකේ. වසරක් ඇතුළත මම පොත් 100ක් ලිව්වා. 2025 සැප්තැම්බර් මාසේ මගේ පොත් 100 ගන්න පුළුවන් ප්‍රදර්ශනයේදී කියලා. මේ වගේ දේවලුත් වෙනවා. නමුත් ඒතන සාහිත්‍ය කියන දේ නැහැ. ඒ ඔවුන් එනවා යනවා පොත් ලියනවා ආයි නොපෙනී යනවා. එහෙම නෙමෙයි අපි මතක හිටින දෙයක් කර යුතුමයි. සාහිත්‍යයට මතක හිටින දෙයක් කළා. ඇත්තටම ඒක දැන් මම සන්තෝෂ වෙනවා අදටත් අලවියෙන් පාඨකයා අතරට යන පොතක් විදියට අසනග වැසි 2017 කරේ මං සාහිත්‍යයට යමක් කරා නේද මම මිය ගියත් මේ පොත අලවි වෙයි නේද කියන සිතුවිල්ල ඒක බොහොම හිතට සතුටක් ගේනවා. ඒ නිසා අනික මම මේ කේවින්ද මේ කියන්න කැමතියි මේ විශ්වදරණී සංගරාව කරන්න විවිධ බාධක කම්කටොළු වේවි. නමුත් ඇත්තටම මට සන්තෝෂ හිතෙනවා. මොකද පත්තරත් වැහෙන පත්තරත් දැන් කෙමෙන් අභාවයට යන පුවත්පතුත් එහෙම කාලෙක මේ වගේ දෙයක් පටන් ගත්තා කියන එක ඇත්තටම සන්තෝෂයට කාරණයක්. බොහෝ දුෂ්කරකමක් තිබුණත් එන්න මේකට මං ගාල්ලේ ඉඳලා දාවෙත් මේ මට ඇත්තටම සතුටක් හිතුණා. මේ වගේ දෙයක් පටන් ගත්තාම මේ වගේ දෙයකට අපි සහයෝගය දෙන්න ඕන. අපි අනුබල දෙන්න ඕන. ඉතින් අපි කරන්න පුළුවන් හැම අතින්ම ඒ සහයෝගය දෙන්නම් කියලා මම කියනවා. මේ වගේම විශ්වදරණී සංගරාව තුලින් අංක විද්‍යාව ගැන මටත් හිතුණා මේ මං හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න හිතනවා. මගේ හැම පොතකින්ම අලුත් දෙයක් ලෝකෙට දෙනවා. මට හිතුණා මේ අංක විද්‍යාව ගැනත් යම් දෙයක් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න තියෙනවා නම් මේ සංගරාවකින් හරි ඒක ලොකු දෙයක් වෙනවා. මේක සමාජයට යවන්න අපිට පුළුවන් මට පුළුවන් දෙයක් මම කරන්නම්. ඉතින් මට මේ තව දුරටත් ඉතින් සාහිත්‍ය ගැන කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. අපි හිතන තරම් සුන්දර ලෝකයක් නැහැ. මොනම ශාස්ත්‍රයකවත් මම හිතන්නේ නැහැ. අපි මේවට අඩිය ගැහුව ඉතාම සුන්දර තැන් කියලා හිතලා. නමුත් ඉතින් දුෂ්කරතා ඒව ජයගෙන ඉදිරියට යන්න ඕන. ඒක තමයි හොඳම. දැන් මේ පත්‍රයක් කරන්න ගත්තා වුණත් මේ විශ්වදරණී ගැටලු බාධක ඒවි. ඒ හැමදේම ජය අරගෙන හොඳින් ඊටම හොඳට මේ පුවත්පත පුවත්පතක් ලෙස හෝ මුද්‍රිත පුවත්පතක් ලෙස හෝ මම හිතනවා මුද්‍රිත පුවත්පතක් ලෙස ගෙනියච්චොත් මේක ඊටම හොඳ දෙයක් වේවි. පුවත්පත් බලනවට වඩා යම්කිසි තියෙනවා ඒ පුවත්පතකට වඩා මිනිස්සු අතරට යන්න පුළුවන් මා හිතේ මුද්‍රිත පුවත්පත් දැන් කෙරෙන්නේ නැහැ.
ඒ නිසා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්නම්. මීට වඩා ඉතින් මම කතා කරන්න ඕන නැති කියලා හිතනවා. බොහොම ස්තුතියි.